කොහමද ගෑම් බට්ටලා සෙට් එකේ මේක තමයි අපේ හතරවෙනි vlog එක. අද අපි කරන්න යන්නේ challenge එකක්. අපි යනවා මේ බුස් සයිකලෙන් කිලෝමීටර් 40ක් 3 දෙනෙක් එක්ක. හරි එහෙනම් අපි ඉස්සරහට ගිහින් බලමු. let's go. guys හරිම සෝචනීයයි වහිනවා අපිට වීඩියෝ එක කරගන්න බැරි වෙන ලයින් එකක් තියෙන්නේ. අපි පයින් යන්නේ මේ හරිය කන්දත් එක්ක. තාම යන ගමන්. guys අපි තාම යන ගමන් ඉන්නේ. වැස්සත් එක්ක සෑහෙන්න අවුල්. පදින්නත් බෑ මඩ. අරගෙන නම් තනියම යනවා කිව්වා. තනියම යනවා කිව්වට එහෙම නෑ. කරන guys අපි බයිසිකලෙන් ටික දුරක් යන්න හදන්නේ. පොඩ්ඩක් හෙල්ලෙන ගතිය ඇති වීඩියෝ එක ගණන් ගන්න එපා. අපිට gimbal එකක් ගන්නත් ඕන. පොඩ්ඩක් හෙල්ලෙන ගතිය ඇති. අයියා අපි ටික දුරක් යනවා බයිසිකලෙන්. කඳු පාල්ලන් දින්නේ මේ හරිය යන්නත් අමාරුයි. අපි එන ටික දුරක් ගිහින් ගමු. මේකේ හුලුනුත් නෑ අපි හුලං ගහ ගන්න ඕන. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. දැනුත් වහිනවා. අපි ඔයාලට වෙන්නන්න කිලෝමීටර් කීයක් තියෙනවද කියලා අන්තිමට මැප් එකේ ෆොටෝ එකක් දානවා. සෑහෙන දුර යන්න ඕන අපි. කෙලින්ම කලුගල ඉඳන් එල්පිටියට යන්න ඕන. වීඩියෝ එක පොඩ්ඩක් හෙල්ලෙනවා ගණන් ගන්න එපා. ඔන්න guys අපි යන්නේ දැන් හුලං ගහන්න බයිසිකලයට. බයිසිකලේ හුලං නැහැ. බල්ලොත් බොරනවා අපිට කිලෝමීටර් 40ක් පදින්න ඕනේ කිව්වම පිස්සු හැදෙනවා. බලමුකෝ අනිත් යාළුවෝ තියලා අපි ආවේ හුලං ගහන්න. අපි තාම යන ගමන් ඉන්නේ අපි බලමු. guys මං හිතුවේ challenge එක ලේසි වෙයි කියලා. හැබැයි එහෙම නෑ. බලනකොට කිලෝමීටර් 4ක් නෙමෙයි කිලෝමීටර් 104ක් තියෙනවා. කිලෝමීටර් 104ක් තියෙනවා. අපි මැප් එකේ ෆොටෝ එක දාන්නම්. බස් එකේම යනවා. challenge එක හැබැයි ලේසි නෑ. කුතිරවාර බස් එකේ. අපි තාම යනවා. පට්ටමාසි. දැන් අපි ground එක පහු කරා. තව ෂුට්ටයි තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. හරි එහෙනම් ඉස්සරහට යමු. guys අපි දැන් ආවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 4ක් විතර. කිලෝමීටර් 104ක් තියෙනවා යන්න එල්පිටියට. දැන් බොම්බේ ටීවැට් ගාව ඉන්නේ. අපි තාම යනවා. ඔයාලා බොරු නම් බලන්න මැප් එකකින්. මම අන්තිමට මැප් එකේ ෆොටෝ එක දාන්න කිලෝමීටර් 104ක් තියෙනවා. 40ක් නෙමෙයි අපි 40ක් කියුවේ නිකමනේ කරලා නිකන්. මැප් එකෙන් බලනකොට තියෙනවා කිලෝමීටර් 104ක්. අපි දෙන්නයි යන්නේ. අර ගියා 30 කියා. 30. කියා ගන්නවා 50. අපි තාම යනවා guys. සෑහෙන්න මාන්සි. මෙයා විතරයි පදින්නේ. මම පදින්න ගත්තට දෙන්නේ නැහැ. මෙයා හප්පයි කියලා බයයි. නිකන් හරි ඇරලා දැම්මොත් මම ඉවරයි. guys අපි ආයෙත් යනවා. මගේ බෑග් එකත් අරන් යන්නේ. සෑහෙන්න බරයි බෑග් එකත්. වීඩියෝ එක පොඩ්ඩක් ගැස්සෙන ඇති ගණන් ගන්න එපා. පදිනකොට වීඩියෝ දෙන්නෙත් ඒකයි. අපි වීඩියෝ එක ගැස්සෙන හින්දා ඒක උඩ ඔයාලට බලන්නත් එපා වෙනවා. ඒකින් තමයි දෙන්නේ නැත්තේ. ඔයාලට අපේ මූණ පෙන්නුවොත් ගන්න දෙයක් නැහැ. සෑහෙන මාන්සි. guys වහින්න යන්නේ වීඩියෝ එක ගොඩක් පොඩි වෙයි. ඔයාලට පෙන්වන්න දෙයක් නැහැ වහිනකොට. බලමු දැන් අපි පිටිකලට පොඩ්ඩක් මෙහා පොඩ්ඩක් කියන්නේ සෑහෙන්න මෙහා තාම අපි බස්නාහිර පළාතෙන් දකුණු පළාතට ගියෙත් නැහැ. ඔන්න ඔතන ඉස්සරහින් තමයි බස්නාහිර පළාතෙන් දකුණු පළාතට යන්නේ. ඒකේ වතන බෝඩ් එකක් ගහලා තියෙනවා ඉස්සරහා සාදරයෙන් පිළිගමු දකුණු පළාත කියලා. ඊට පස්සේ දැන් අපි යන ගමන් ඉන්නේ සෑහෙන්න මහන්සි. මට මහන්සි කිව්වට මෙයාට තමයි මහන්සි. මෙයා පදිනවා. දැන් සාමාන්‍ය කිලෝමීටර් 6ක් විතර පැදලා තියෙනවා. අපි ඔයාලට පෙන්නන්නම් අනිවාර්යෙන් මැප් එකේ ෆොටෝ එක. අද වීඩියෝ එක නම් ගොඩක් පොඩි වෙයි guys. සමා වෙන්න. දැන් දැන්නේ වීඩියෝ ගන්න විදියක් නෑ වයින්නවා. දැනුත් මේ පින්න වගේ තියෙන්නේ. බලමු අපි දැන් පිටිකල හරියෙන් තමයි ආයි වීඩියෝ එකක් ගන්න වෙන්නේ. දෙමිනට් කනකින්. හරි guys එහෙනම් let's go. guys අපි වැස්සට ආවුණා. අපි කියවනේ කලින් වහිනවා කියලා හොඳටම වැස්සා. පේනවනේ දෙමිලා ඉන්නේ හොඳටම. මේ නාලා ඉන්නේ. දෙමිලා ඉන්නේ හොඳටම. පේනවද දන්නේ නැහැ. හොඳටම දෙමිලා නේ. දෙමිලා ඉන්නේ හොඳටම. මේ කොණ්ඩ ගන්න දෙයක් නැහැ. ඔක්කොම දෙමිලා තියෙන්නේ. අපි දැන් පිටිකලට අවුමට ළඟයි. අපි බලමු ගිහිල්ලා කොහොමද තත්ත්වය කියලා. මදුකස. අපේ ඉස්කෝලේ සර් කෙනෙක් යන්නේ. අපිට තව චුට්ටයි තියෙන්නේ පිටිකලට අවුමට. අපි බලමු ගිහිල්ලා. දැන් නම් පට්ටමාන්සි guys අපි කිලෝමීටර් 30ක් විතර වෙලා තියෙන්නේ. 30. ඔව් අපි දැන් ටවුන් 3ක් තියෙනවා අපිට පහු කරන්න. අපි දැන් එක ටවුමක් පහු කරා. පළාතටම දැන් අපිට තියෙන්නේ පිටිකලට අවුම. පිටිකලට අවුම පහු කරාට පස්සේ එල්පිටිය. එල්පිටිය උනොත් දැන් අපි මෙයාලා ගෙදරටම යනවා. එතකොට කිලෝමීටර් 110ක් විතර තියෙනවා. අපි මැප් එකේ ෆොටෝ එක අන්තිමට දාන්නම්. බයින්න එපා. අපි බොරු කරන්නේ නැහැ. ඔයාලා බොරු නම් බලන්න එල්පිටිය ඉඳන් පළාතට කොච්චර දුරයිද කියලා. අපි එල්පිටියේ ඉඳන් පළාතටත් නෙමෙයි අපි කලුගල ඉඳන් එල්පිටියට තමයි යන්නේ. කලුගල ඉඳන් පිටුවලට. සෑහෙන දුරයි.
දැන් පට්ටමාංශි ගයිස් පාගනෝ ඉවරෙකුත් නෑ. ඉස්සරහා තියෙනවා අපේ පිටිකල විලා එකක්. විලා ගන්නේක විලා එක. හොටල් එකක් තියෙන ස්විමින් pool එකක් එහෙම තියෙන සල්ල තියෙනවා නතර වෙලා යන්න දෙවුණා. යන්න විදියක් නෑ. අපිට දැන් හීතලයිත් එක යාළුවනේ වට්ටමහන්සි ඔය රත් වෙලාද බලන්න. අපි වැස්ස වෙලේ ගිහින් කෑවා හොටල් එකකින් රෝස් දෙක. ඒක පෙන්වන්න බැරුණා. මේ තියෙන අර පිටිකල හොටල් එක මේකත් බලන්න ඔයාලට මැප් එකේ බලතැයි. මේ හොටල් එක ලස්සනයි. අතන ස්විමින් pool එකක් තියෙනවා පේන්නේ නෑ. බස් එකේ වගේ යනවා නම් පේනවා. මෙන්න මෙතනින් පේනවලු අපි බලමු. ඔයාලට අපි මුණෙන් පෙන්වන්න බෑ. ඔන්න ස්විමින් pool එකේ. හරියට ගලා ගන්න පුළුවන් දෙයක් නැහැ. මෙතන වීඩියෝ එකක් ගැස්සෙනවා යාළුවනේ. ඒක අපි එච්චර දෙන්නෙත් නැති වීඩියෝ. අපි බලමු දැන් පිටිකලට ගිහිල්ලා. හරි. එහෙනම් let's go. guys ඔන්න අපි පිටිකලට අවමට ආවා. පිටිකලට අවම ඉන්නේ දැන්. අන්න බ්‍රයිට්නින් අඩු වුණා. ඔන්න දැන් අපි පිටිකලට අවම ඉන්නේ. පිටිකලට අවම එළියට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න ඕන. දැන් මෙතන ටික බුස් එකේ බහලා තමයි යන්නේ කට්ටියත් වැඩි. අද නම් ඉතින් සෙනග නෑ මං හිතන්නේ වැස්ස හින්ද වෙන්නේ නැති. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. හරි එහෙනම් guys දැන් අපි පිටිකල පහු කරා. පහු කරා වගේ තමයි අපි දැන් ටවුමෙන් භාගයක් විතර ආවා. තව චුට්ටයි යන්න තියෙන්නේ මේ. දුවන් පට්ටමහන්සි ආයි මේ බුස් එකේ පැටල් එකක් බුරුල් වෙලා තියෙන්නේ. පැටල් එක තද කරගන්නත් ඕන. අපි බලමු ගෑරේජ් එකක් හම්බුනොත් ඒකත් අද කරගෙන තමයි යන්න වෙන්නේ. නැත්නම් අපිට හරියට ගමන යන්න වෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අයියෝ guys ආයිත් පහින පාටක් තියෙන්නේ අපි දැන්. තාම පිටියට වුණ ඉතින් අපි වෙලා නැහැ කිව්වට. යා ගන්න බැරුණා. අපි බුස් සයිකලේ පැටල් එක තද කරගත්තා. එතෙන්ට රුපියල් 200ක් ගියා guys. පැටල් එක තද කරලා ආයි උලන් ගැව්වා ඉඳලා. ඒ මම වැඩිපුර ගත්තද මන්ද. කොහොම හරි අපිට LPT විතර යන්න තියෙන අපි දැන් දෙවෙනි ටවුන් එකත් පහු කරා. එහෙනම් ආයි මගෙන් සෙට් වෙමු. ආයිත් අහිනවා. කම්මෝ guys අපි ටික කරන නතර වුණා. පට්ට බරයි බෑග් එක ගන්න. මගේ ඉස්කෝලේ පොත් එහෙමත් ඔය කියලා ඉන්නේ. මං කිව්වේ අයියා. රවීන්ද්‍රගේ. අපි රවීන්ද්‍රගේ එනකොට අයින් වුණේ එකෙන් මිනිස්සු යට කරනවා. එකපාර 100 කෙනෙක් යට කරලා මැරුණා නේ. දැන් අපි ආයෙ යන්න හදන්නේ අපි මාන්සියට මෙතනින් වාඩි වෙනවා. වට්ටමාන්සි අපි දැන් ඇවිල්ලා තියෙන කිලෝමීටර් 80ක් විතර මම යටත් කරා. හරි එහෙනම් අපි LPT ට දැන් කැලපතනේ තියෙන්නේ. LPT ට තව ටිකයි තියෙන්නේ. අපි යන ඉස්සරහට ගිහින් බලමු. Let's go. guys අපිට වට්ටමාන්සි හැමතිස්සෙම මාන්සි කියන තමයි වෙන්නේ. අපි දැන් කිලෝමීටර් 80ක් විතර පැද්දා. වීඩියෝ එක පොඩ්ඩක් ගැස්සෙන්නේ නැති ගණන් ගන්න එපා. අපි උදේ 7 ඉඳන් පදිනවා. 7 ඉඳන් පදිනවා කියන බයිසිකලේ කලුගල ඉඳලම පදන් ඉන්නේ. ඔයාලට පේන ඉස්සර ඔය තියෙන බෝඩ් එක LPT ට තව කිලෝමීටර් 6.9ක් තියෙනවා. නේ? LPT තව කිලෝමීටර් 6.9යි තියෙන්නේ. ඔය එතන ඉස්සර බෝඩ් එක තියෙන්නේ පේනවනේ. අපිට තව යුක්ටයි යන්න තියෙන්නේ. අපේ තුන්වෙනි ටවුමට. ඊට පස්සේ තුන්වෙනි ටවුමට ගිහලා තව යන්න තියෙනවා කිලෝමීටර් දෙකක් තුනක් වගේ තමයි තියෙන්නේ. දෙකක් වගේ තමයි. ඔය වගේ තමයි. දැන් පට්ටමාන්සි අපි දැන් යනවා ඉන්නේ. අපි තෙමෙද ඉන්නේ හොඳටම. හොඳටම තෙමෙද ඉන්නේ. මේ වීඩියෝ සමහරවිට පොඩි ඇති. අපි චුට්ට ගත්තා හැමතැනම වැස්සනේ. ඒකින්ද ඔන්න අපි දැන් කන්ද පාලමක් ගන්නේ. මේ වගේ තැන්වල තමයි ඉතින් අපිට ටිකක් අදින්න යන්න නැතුව යන්න පුළුවන්. නැත්නම් පට්ටමාන්සි කියලා වැඩක් නැහැ. පදිනවා වහිනවා. දැන් දෙන්නේ guys. ගත්තු අමාරුම vlog එකද මන්ද මේක. කමන්න challenge එකක් නේ. කිලෝමීටර් 110ක් විතර තියෙනවා අපි. 104ක් තියෙන්නේ පැලවත්තාරියේ ඉඳලා LPT ට. ඒ වුණාට අපි LPT උනත් යන්න බෑ. පැලවත්තට මෙහා ඉඳන් තමයි යන්නේ අපි පිටුවලට. පිටුවල ටිකයි පැලවත්තට මෙහා ටිකයි ඔක්කොම ගත්තාම කිලෝමීටර් 10ක් විතර සෙට් වෙනවා. අපි ඔක්කොම ටික අන්ද වෙන මැප් එක දාන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා තියෙන එක දානවා. බලමුකෝ. අපි දැන් LPT ට චුට්ට LPT එකෙම සෙට් වෙනවා. let's go. guys අපි පල්ලමක් හම්බ වෙනවා පයින් යනවා. අපිට වතුරක් නැහැ. කොච්චර වැස්ස බොන්න බෑනේ වතුර. අපි වැස්ස යන්නේ. පේනවනේ මෙන්න මේ වතුර චුට්ට විතරයි තියෙන්නේ අපිට බොන්න. ඒක බීලා තමයි යන්නේ. දැන් ඒක ඉවර වෙගෙන ඉන්න වතුර. දැන් කතා කරන්න බෑ පට්ටමාන්සි.
අම්මා පල්ලමක් තියෙනවා guys. දෙයියෝ දැක්කා වගේ පල්ලමක් තියෙනවා කියන්නේ. පල්ලම පා ගන්න දෙයක්වත් නැහැ. මේක අපේ අමාරුම vlog එක තමයි කියලා වැඩක් නැහැ. පට්ට මහන්සි. හරියනේ අපි පල්ලම යනවා. අපි ගිහින් බලමු. අයහ පැත්තේ වාහනත් එනවා guys. සෑහෙන්න භයානකයි. අපි ගියාට මේකේ මෙන්න මේ බ්‍රේක් එක විතරයි තියෙන්නේ. මේ බ්‍රේක් එකක් නැහැ. එක බ්‍රේක් එකයි තියෙන්නේ පිටිපස්ස බ්‍රේක් එක විතරයි. ඒකත් හරියට අහුවෙන්නේ නැහැ. චුට්ටයි අහුවෙන්නේ. ඒකත් මායි මෙයයිම තව බ්‍රේක් එක තියෙන කඩෙන් හදාගත් නෙමෙයි. අපි එහෙනම් බලමු guys. ඉස්සරහට ගිහිල්ලා. guys අපිට පේරගෙඩක් හම්බුණා. අපි ඒක කන්න අතර වුණා. තාමසි තාම යන ගමන් ඉන්නේ කියලා වැඩන්නේ. දැන් අපි ඉන්නේ කැල්ලපත. තවත් කිලෝමීටර් 4ක් විතර තියෙනවා එල්පිටියට. අපි තුන්වෙනි නවතන කැටන්දොල්ට. අපි දැන් ඉන්නේ කැටන්දොල්. කැල්ලපතට කොච්චරද? කැල්ලපත පහු. කැල්ලපත පහු කරා. දැන් අපි ඉන්නේ කැටන්දොල. අපිට ලස්සන ප්ලේස් එකක් හම්බුණා. අපි එතෙන්ට වෙලා පෙරගෙඩි දෙක කාලා ආයි යනවා. අර බෑග් එකත් පට්ට බරයි. අපි ආයිත් රැස්සකට වුණා. අපි ආයි දෙමුණා. පට්ට මාන්සි ගයිස් පෙරගෙඩි දෙක කාලා එන. අපි එල්පිටියට යනවා. ආයි එල්පිටි සෙට් වෙමු. let's go. ඔන්න guys අපි දැන් එල්පිටියට තව චුට්ට යන්න තියෙන්නේ. ඔන්න ඔතනින් බලාගන්න එල්පිටියට තව කිලෝමීටර් 1 මීටර් 500ක් තියෙන්නේ. දැක්කනේ? අපි තාමත් පාගනවා. ඕමාරි දැන් පැය 8ක් විතර වෙනවා අපි තාමත් යන ගමන් ඉන්නේ. ආයි පොතම vlog එක ගහපු කියලා වැඩක් නැහැ. පට්ට මාංශී බඩත් ගිනි. දැන් නම් හරිම අමාරු කකුල් රිදෙනවා. එල්පිටියේ තව චුට්ටයි කිලෝමීටර් 1.5යි. අපි එන එල්පිටියේදම හම්බෙමු. ආයි නම් වීඩියෝ එක ගන්න එල්පිටියට යන ගමන් බය වෙන්න එපා. අපි දැන් එල්පිටියට ගියාම හම්බෙමු කියලා කී පාරක් ගත්තද වීඩියෝ එක. දැන් එකලින්ම එල්පිටියෙන් තමයි වීඩියෝ එක ගන්නෙ. පට්ට මාංශී ආයෙ නම් let's go. guys මේ තියෙන එල්පිටිය ආනන්දේ. කට්ටිය ගොඩක් දන්න ඉස්කෝලේ මම හිතන්නේ. ආනන්දේ ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. අපි ටීවී බලනවා. පේනවද දන්නේ නැහැ අතන. මහන්සියටත් එක්ක ෂෝ එකක් බැලුවා. අම්මෝ අනුන්ගේ කොහොමද දැන් අපි ඉන්නේ එල්පිටියේ. මේ තමයි අපි අවසන් නවත්තමු පොළ. අපි කොහමද දැන් ගෙදරට යන්න ඕන. දැනුත් පට්ට මහන්සි. දැන් අපි ගෙදරට තව ටිකයි තියෙන්නේ. තාම අපි එල්පිටියේ ටවුමට කියන්නේ ආනන්ද ඉස්කෝලේ ගාව ඉන්නේ. මේ තියෙන ආනන්ද ඉස්කෝලේ තාප්පේ අපිට තව කිලෝමීටර් 3ක් විතර තමයි යන්න තියෙන්නේ ඔක්කොම ගෙදරට. කොහොම හරි අපි යන ඉස්සරහට යන්න. let's go. guys ඔන්න එල්පිටියට આવමු. මේ තියෙන එල්පිටි ඉස්පිරිතාලේ. පට්ට සතුටුයි අපි චැලෙන්ජ් එකේ 95ක් විතර සම්පූර්ණ කරලා තව කිලෝමීටර් 2 යන්න තියෙන්නේ. අපි මේ දෙකත් ගිහිල්ලාම අපි වීඩියෝ එක අවසන් කරනවා. අපිට හෙට වැස්සට මෙහෙට නම් චුට්ටක්වත් වෙලා නැහැ වගේ යාළුවනේ. අපි දැනුත් එතයි. අයියෝ. කොහොම හරි මේ තියෙන එල්පිටි ඉස්පිරිතාලේ. කොහොමද අපිට ඉස්පිරිතාලේ යන්න වෙනවා. පට්ට මහන්සි කකුල් දෙක රිදෙනවා. අපි එහෙනම් තව චුට්ටක් යන්. තව මේ බයිසිකලේ පදින්නත් අමාරුයි. ඉමීට පැදගෙන යනවා. මේ තියෙන ඉස්පිරිතාලේ හරියටම ඉස්සරහා. යාළුවෙකුත් හම්බුණා guys. මේරානේ එල්පිටිය ටවුන් එකේ. අපි අන්තිමට මැප් එකේ ෆොටෝ එක දාන්න. කොච්චර දුර ආවද කියලා. අපි එන ඉස්සරහට ගිහින් බලමු. ඔන්න මේ තියෙන්නේ guys අපේ තුන්වෙනි නවාතැන. පේනවනේ එල්පිටිය ටවුන් එක. කොහොම හරි අපි ආවා. දැන් කිලෝමීටර් 103ක් විතර ඇවිල්ලා තින්නේ. කිව්වත් එල්පිටිය කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන මේකට. ආයෙ තවත් අඳුරන එක්කෙනෙක් ඉන්නවා. අපි එන ගෙදරට ගිහින් සෙට් වෙමු. සෝජනීය යාළුවනේ අපි ආයි 4 වෙනි පාරට තමයි මේ ආයි ගරාජ් එකේ මේ මොටරසයිකලේ හදාගන්නේ. යන පාරට කැඩෙනවා. දැන් අපි ආයිත් හදනවා මේක. කියලා වැඩක් නැහැ පට්ට මාසි. එල්පිටියෙම තමයි හදාගන්නේ. අපි බලමු දැන් ආයිත් හදාගෙන ගෙදරට තමයි යන්න ඕන. දැන් මේ 4 වෙනි පාරට තමයි ගරාජ් එකට ආවේ. අපි කොහොම හරි 3 වෙනි තැනට ආවා. අපේ 3 වෙනි ටවුන් එක අද අපි ටවුන් 3ක් පව් කරා. කිලෝමීටර් 120ක් විතර අපි පයින්ුත් ගියා දැන්. කිලෝමීටර් 10කට කිට් වෙන්නේ පයින්ුත් ගියා අපි. කලාවත් ඉඳන් කලුකල වතුරෙලි පැත්තට ගියා පයින්. සෑහෙන දුර. ඔක්කොම ආයි පයින් එනකොටත් ආයේ පයින්. කොහොම හරි දැන් අපිට පට්ටමාංශි ගෙදරට යන්න තියෙන්නේ. අපි කියන්නේ එච්චර පැහැදිලි නැතුව ඇති පොඩ්ඩක් ගණන් ගන්න එපා. පට්ටමාංශි දැන් ආයි හදා ගන්න ඕන.
ගයිස් කොහොම හරි දැන් අපි චැලෙන්ජ් එක සම්පූර්ණ කරන්න ඕන. අපි තව චුට්ටක් යන්න ඕන කිලෝමීටර් 110ක් විතර ගිහිල්ලා තියෙන්නේ. අපි අන්තිමට මැප් එකේ ෆොටෝ එක දාන්නම්. මැප් එකේ ෆොටෝ එකේ තියෙන්නේ කොහොම හරි පැලවත් ඉඳන් අල්පිටියට තියෙන දුර. ඒ වුණාට මෙයාලා ගෙදරටයි අල්පිටියටයි තියෙන දුරයි. බයිසිකලේ ගත්ත තැනටයි පැලවත්තේ තියෙන දුරයි එක නෑ. ඒ ඔක්කොම එක්ක බලවම කිලෝමීටර් 10කටත් වැඩි. ඒ වුණාට අපි රවුන්ඩ් කරලා 10ක් කියලා කියමුකෝ. කොහොම හරි චැලෙන්ජ් එක අන්තිම හරි දැන් තියෙන්නේ. ඉතුරු වීඩියෝ එක අපි ගෙදරට ගිහිල්ලා ගමු. දැන් තව චුට්ටක් යන්න තියෙන කිලෝමීටර් 3ක් විතර. අන්තිමට කොහොම හරි තව චුට්ටක් යන්න තියෙන්නේ. අපි දෙන්න හොඳට මෙම්පත් වෙලා ඉන්නේ. තාම යන ගමන්. හරි එනවා. ගෙදරදී හම්බෙමු. Let's go. guys අපි කිව්වේ නෑ challenge එකේ පුස් සයිකලේම යනවා කියලා. අපි දැන් තල්ලු කරන් යන්නේ. පා ගන්න බෑ. කිලෝමීටර් 105ක් විතර පා කරලා තියෙන්නේ දැන්. පාක් ගන්න බෑ. දැන් මේ ටික පයින් යන්නේ. ගෙදරට තව චුට්ටයි තියෙන්නේ. කොහොම හරි යන්නත් ඕන. අපි යනවා. කියලා වැඩක් නෑ guys. පට්ට මාන්සි. අපි තාමත් එතයි. ඒ වුණාට මෙහෙර නම් එහෙම ලොකු පාර පේනවනේ. වීඩියෝ එක පොඩි වෙයි කිව්වට සෑහෙන දිගයි වගේ. දැන් අපි සෑහෙන වීඩියෝ ගත්තා. අපි බලමු කොහොම හරි. ගෙදරට තව චුට්ටයි තියෙන්නේ බඩත් ගිනි. ඔයාලගේ අදහස් යටින් ලියාගෙන යන්න. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තව 200ට ඕන සබස්ක්‍රයිබ් 47ක් වගේ. පුළුවන් නම් සබස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ හොඳ නම් සබස්ක්‍රයිබ් කරන් යන්න. කොහොමද තව ගෙදරට චුට්ටයි තින්නේ. ආයි ගෙදරට සෙට් වෙමු. අද චැලෙන්ජ් එක ඉවර කරා. අපි ආව කොහොම හරි කිලෝමීටර් 41ක් අපි ඔයාලට කිලෝමීටර් 104ක් කියලා කිව්වේ වැරදිලා. මැප් එකෙන් බලනකොට පොඩි මිස්ටේක් වෙනවා. ගණන් ගන්න එපා. කොහොම හරි කිලෝමීටර් 41යි අපි ඇවිල්ලා තින්නේ. මේ තින්නේ අපේ බයිසිකලේ. දැන් අපි ඒක හොදනවා කොහොම හරි. බයිසිකලේ සලකන්නත් එපයි. අපි එනවා තවත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් අපේ වීඩියෝ එක සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න එනවා. බයි.